මොකද දවසක අපි වටේ ඉන්න හැමෝම යනවා අපිව දාලා අපි හැමෝටම යන්න වෙනවා අපේ වටේ ඉන්න මිනිස්සුන්ව දාලා. හැබැයි අම්මා කියන්නේ කවදා හරි උඹ මැරුණු දවසට උඹ වෙනුවෙන් ජීවිත කාලෙම අඬන එකම කෙනා. ඒක හොඳට මතක තියාගනි. කෙනෙක් මාත් එක්ක විවාද කරන්න පුළුවන්. මම ආදරය කරන කෙල්ල මගේ වටේ ඉන්න යාළුවන්ට මගේ මාව ජීවිත කාලෙම මතක තියනවා කියලා. හැබැයි හොඳට මතක තියාගනි උඹ මැරුණාට පස්සේ උඹ වටේ පිටේ ඉන්න මිනිස්සුන්ට උඹව මතක දවසයි දෙකයි. සතියෙන් හැමදේම අමතක වෙන රටක පුතේ ඔයා ඉන්නේ. එහෙම රටක ජීවිත කාලෙම උඹව මතක තියෙන්නේ උඹ වෙනුවෙන් අඬන්නේ උඹේ අම්මා විතරයි. කවදා හරි දවසක උඹ වැටුණොත් උඹ රෝද පුටුවෙන් ඇවිද්දවන්න හරි ඉන්නේ උඹට අම්මා විතරයි. ඉතින් එහෙම අම්මට කවදාවත් එහෙම අම්මව කවදාවත් මහලු මඩමකට ගිහින් දාන්න පාරේ දාන්න බලු කූඩු වල දාන්න එපා. දන්නවනේ එහෙම දේවල් තියෙනවා මේ රටේ. එහෙම කරන්න එපා. වැදගත් මිනිස්සෙක් විදියට හොඳ දේවල් ඉගෙන ගත්ත මිනිස්සෙක් විදියට පිරිමියෙක් විදියට තමන්ගේ අම්මව බලාගනින්. එච්චරයි.